ඊ රාත්‍රියේ සිදු කළ වෙඩි තැබීම සංවිධානාත්මක කල්ලි දෙකක් අතර දීර්ඝ කාලයක සිට පවතින ගැටුමක ප්‍රතිඵලයක් බවට පොලිසිය සැකපල කරනවා. දිහිවල ක්වාටස් ක්‍රීඩා පිටිය අසලදී සිදු කළ මෙම වෙඩි තැබීමෙන් ලේල්ලවලගේ අමින්ද ප්‍රදීප් නමැති 34 හැවිරිදිවියේ පසුවන පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා. පාගමනින් පැමිණ ඇති පුද්ගලයන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර පලා ගොස් ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමට රැගෙන යමින් සිටින අතරතුරදී ජීවිතක්ෂයට පත් ඇති බවයි වාර්තා වන්නේ. මියගිය පුද්ගලයා බඩොවිට අසංක නැමැති මහා පරිමාණ මද්‍රව්‍ය ජාවාරම්කරුගේ මද්‍රව්‍ය ජාවාරමේ සමාජිකයෙක් බවටද තොරතුරු අනාවරණය වී තිබෙනවා. මේ අතර මෙම වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු ඊයේ අත්අඩංගුවටගෙන ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පොලිස් කණ්ඩායම් කිහිපයක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා. Thì mấy cái đi ra cái gì đó thì mấy giờ mấy cái